මේකෙන් එළියට දැම්ම කුරුඳු ගහ ඇතක්. අපේ කුරුඳු ගහ. අපි කැමතියන්නේ යන කමන්නේ මෙහා. කැමතියන්නේ කියලා උදා. කැමතියන්නේ. දන්න මිනිහා වගේ යන්න හදන්නේ පොන්න කලින් රින් ගන්න හදන්නේ. ඊයෝ ගැද්ද පරිස්සමට යන්න ඕනේ නැතුව. මේ අම්බලන්ගොඩ යන්න කියලා කොළඹ පැත්තේ ඉඳන් ඇවිල්ලා හයිවේ එකෙන් එළියට දැම්ම කුරුඳු ගහ ඇතක්. අපේ කුරුඳු ගහ. අපේ කුරුඳු ගහ සෙට් එක ඇඳපු චිත්‍ර ටික තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රදේශය ගැන සම්පූර්ණයෙන්ම කියවෙන මේ චිත්‍ර ටික බැලුවා. මම හිතන්නේ ගොල්ලෝ සෙට් එකක් ඉන්නවා එහා පැත්තේ චිත්‍ර ඇඳපු කට්ටියද කොහෙද? එහෙම වෙන්න ඕනේ. කණ්ඩ වෙයි ඉඳන් නෑ එහෙම වෙන්න. අයි කණ්ඩ වෙනවා කියලා මට කතා කරන්න ඊයේ. කතා කරන්න බලන්නේ. අලේ වැඩි ලස්සනම කියනවා. හැබැයි ඉතින් මේ වතුර බෝතල් කප් අනම්මනම් වගේ දාලා ගිහින් තියෙන මෙහෙමයි. දැන් මේ ගමේ කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා මේ ලස්සන කරන්න. ගම විතරක් නෙවෙයි මේකෙන් ලස්සන වෙන්නේ. මෙතනින් කී දෙනෙක් එහෙට මෙහෙට යනවා මම හිතන්නේ විශේෂම සංචාරක කර්මාන්තයට ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයක් තමයි කුරුඳු ගහතක්ම කියලා කියන්නේ. මොකද අම්බලන්ගොඩට යන කට්ටිය විදේශිකින් එහෙම සෑහෙන ප්‍රමාණයක් යනවා. ඉතින් සුද්ධ වුණොත් හිතනවා ඇති මෙච්චර ලස්සන මු චිත්‍ර ඇඳලා ප්ලාස්ටික් බෝතල් කප් අනම්මන ඔය දාලා යනවා කියන ඉවරලා. ඉතින් මම හිතන්නේ මේ ඔයාලට තමයි මේක හිතේ අමාරු වැඩිපුරම දැනෙන්නේ නේ. එහෙම කරාම ඇත්තම කතන්දරේ මගේ මේ ටැටු එක ගහපු මල්ලි අද එයාගේම තැනක් විවෘත කරනවා. ඒකට අපි දෙන්නට ආරාධනා කරා. අපි දෙන්න තමයි ඒක විවෘත කරන්නේ. හරිද? එතකොට මේ ටැටු ස්ටුඩියෝ එකේ ඉස්සෙල්ලාම ටැටු එක ගහන්නේ අපි දෙන්නට. ටැටු ගන්න දොර අරිනවා වගේ නම් වැඩේ කරන්න ඉතින් බලමු වෙලාව තියෙන විදිහට කරමු. ඉස්සෙල්ලා ඔයා ගහන්නකො ටැටු එක. සාමාන්‍යයෙන් මෙහෙමයි. එහෙම බෑ දැන් ඔයා එහෙම විවෘත කිරීමකට යනකොට හිතන්න සිල්ලර බඩු කඩයක් විවෘත කරන එකකට ගියොත් කඩෙන් බඩු ටිකක් අරගෙන කීයක් හරි දීලා එනවා. හරිද? සැලොන් එකකට වගේ ගියොත් කොණ්ඩේ කපාගෙන කීයක් හරි දීලා එනවා. හොඳ වෙලාවට ටැටු ස්ටුඩියෝ එකක් ඕපන් කරන එක දෙන්න එක. බැරි වෙලා මල් ශාලාවක වගේ ඕපන් කරොත් එහෙම ගහනවා ලොකු ටැටු එකක් ඈ. එකේ ලොකු ටැටු එකක් ගහනවා. පොරලයක් ගහනවා. තවතියාදු කියලා ගහනවා. තවතියාදු. Eh, tunggu. Orang muda nenek? Nah. Nenek nenek mana rawat dia lu ya nih? Buat kahano rawat dia lu. Ini dari ya? Ada. Pasti dari. Sudah kok? Pakai apa nih? Yang baru aja. Baru. Kita karang-karangnya. Baru ya. Mau apa?
Ya. ඔය යන්නද? ඒ රොපේ විතරද? Ya ya. නෑ. Mate Pak. ඒ මුවලා දැන් මේ මොකටද ආවේ කියලා දන්නවද? Ulah ulah. මොනවද රියෙන්නේ? Hari නිකන් අපි ආවේ කැස්බෑව බලන්න. කැස්බෑව බලන්න විතර නෙවෙයි කැස්බෑව පෙන්නන්න. Hello, Lakai Sikai. How are you? සුරංග. කොහමද? Aku ingin ngomong ini. ආව බලන්න කියලා පොඩ්ඩක්. මේ සුරංග තමයි අපිට මේ කැස්බෑව ගැන සම්පූර්ණ වැඩසටහන් විස්තරය දෙන්නේ. කොහොමද පටන් ගන්නෙ? කොහොමද අපි පටන් වෙන පටන් ගමු අපි මේ හැචරි එකකින්. හැචරි එක. මේ මෙතන තමයි අපි මේ විතර සංරක්ෂණය කිරීම කරන්නේ. ලෝකේ ඉන්න කැස්බෑ විශේෂ 7ක්. දුර්ලභ කැස්බෑවන් දැන් ශීඝ්‍රයෙන් මඩවීමේ තත්ත්වයට භාජනය කරලා තින්නේ. ලංකාව ගොඩක් වාසනාවන්තයි. ලෝකේ දුර්ලභ කැස්බෑවන් ලංකාවට පහක් වෙනවා. ඇවිල්ලා මුහුදු වෙරළට ඇවිල්ලා මේගොල්ලෝ බිත්තර දානවා. මුහුදු වෙරළේ දැන් තියෙන තත්ත්වය අනුව ආරක්ෂාව මැදි මේ බිත්තර සංරක්ෂණය කිරීම. මොකද බීච් එකේ දැන් සංරක්ෂණය කිරීම අපහසුතාවය නිසා අපි මෙතන බිත්තර සල්ලි වලට වගේ තමයි ගෙනගන්නේ. අපි ගෙනගෙන මෙතන අපි මෙතන හැච් කරනවා. ඊට පස්සේ පැටව මතුනාට පස්සේ අපි මුහුදට අතාරිනවා. ආබාධ සතුන් අපි මේ යන සංරක්ෂණය කරනවා. මේ දින්නේ කැස්බෑ බිත්තර. මේවා මේ පැටව ජීවෙ ලැබුවේ නැති බිත්තර. මේ වගේ බිත්තර 100ක් 150ක් දානවා එක්කෙනෙකු එක රාත්‍රියක. සාමාන්‍ය ලෙදර් බෑග් කියන කැස්බෑව තමයි ලෝකේ ලොකුම එක්කෙනා. එයාගේ බිත්තර සමාන ටෙනිස් බෝල් එකකට සමාන වෙනවා. ලොකු බිත්තරයක්. මේ පේනවනේ. දැන් මේ බිත්තර කිව්වට දැන් බිත්තර සාමාන්‍ය කැස්බ බිත්තර දැකලා නැති අයට මම මේ පෙන්නන්නේ. රවුම් තමයි බං රවුම් නෙවෙයි දැන් මේ පේනවද විශේෂත්වය දැන් බිත්තර කිව්වහම මේක කට්ටක් තියෙනවා ඔහොමනේ අපි හිතන්නේ. නමුත් මේක ඇවිල්ලා නිකන් පොඩි කවරයක් වගේ එකක් තියෙන මේකේ බේනවා. නේ? අරකට දෙයකට වුණා නිකන් මේ ෆොටෝ කරලා මේ කැස්බෑ බිත්තර හරි රවුම්නේ. අනිත් ඒවා සාමාන්‍ය ගත්තාම නිකන් දිගයිනේ. දිගයි අරගෙන මේක හරි රවුම්. මේක අර පිම්පම් බෝලේ. කැස්බෑවන්ගේ ගැහණු පිරිමි ජීවය හටගන්නේ අවුල් රසය ටෙම්පරේචර් එකේ. එහෙමද? ගැහණු රස මේ රස්නේ වැඩි වුණොත් ගැහණු අය අඩු වුණොත් පිරිමි අය. ගොඩක් බිහිවෙන්නේ ගැහණු පිරිමි අය. අන්න අද දුර්ලභ අවස්ථාවක්. බොහොම කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්. යන්න ඇවිල්ලා. අන්න පැටව. උඹ කොහෙද ඉතින් දන්න මිනිහා වගේ යන්න හදන්නේ? උඹ දන්නවද? කොන්න කලින් රින් ගන්න හදන්නේ. ඊයම කැස්බෑ පරිස්සමට යන්න ඕනේ ඇතුළට. වගන්න එපා. මේ අර කොහොමද දාන්නේ දැන් අරගෙන? අර දාන්න බෑ. මෙතන කීයක් විතර ඉන්නවද? මෙතන සාමාන්‍ය අපි විතර මෙතන හැච් කරා 149ක්. අපි විශ්වාස කරන විදියට මෙතන විතර 135ක් 34 සංඛ්‍යාවක් දී වෙන්න ඕනේ. වෙන බයන්නේ අල්ලන්නේ. එන චන්දිය එන බය බය නෙවෙයි බං අපි අල්ලන පාරකට මේ තාම මේ පැටවු යකෝ. අනේ මේ කුඹි කුලක් ඇවිස්සන ආකාරයට මේක ලුඩමක් වෙයි. මේ හරිද? වෙන වලියක් වගේනේ මෙතන. තනිකර මියුසිකල් ෂෝ එකකට අපේ උන් සෙට් එකක් බෑලා වගේ. මේක වටන්න නෑ. මම වැටුණත් මේක වටන්න අනිවාර්යයෙන්. ඔපරේෂන් එකල තාත්තා එනවා කැද්දෑ වගේ නේ. මහා කැද්දෑව. මොමුද සෙට් එක? සුදු පුතා, රම් මහත්තයා, සුදු බේබි, චූටි මැනිකා, සුදු හාමිනේ. නතාෂා.
ප්‍රෝග්‍රෑම් එක විනාඩි 12ක 13ක ප්‍රෝග්‍රෑම් එකක් වුණාට අපි මෙතෙන්ට ආවේ ටිකක් අවස්ථාවරුයි. මේ ඔක්කොම ටික බලාගෙන යද්දි ටිකක් සෑ වුණා. සුරංග බොහොම ස්තුතියි. අපි මේ දේවල් ඔක්කොම පෙන්නුවට ඇත්තට thank you. ඉතින් මම හිතන්නේ මොකද දේවල් දකින්න ඇති. ඉතින් මේ වගේ තව දේවල් බලන්න අපේ channel එක subscribe කරන්න travel තියාදුව channel එක. ආර බෙල් එක. මොකද්ද බං හැමදාම bell එක මෙහෙක් කරන්නේ උඹ bell එක මොකෙක් හයි කරලා? බෙල් එක මෙහෙම නේද? bell එක මෙහෙම කරන්නේ. වෙන විදියක් පෙන්නන්න මොකද බෙල් එක? බෙල් එක ඔයා පෙන්නන්න බෑ. bell එක. bell එක. වටන එක. බෙල් ඇති. ඔක්කොම ලොකු එකක් කෙලේ. right එහෙනම් ඉතින් අපි ආයි ඊළඟ සතියේ අඟහරුවාට අපි ආයි travel තියාදුව දානවා එතන. ඉහින් එන්න තව රෑ වෙනවනේ තව හිටියොත් ඒ නිසා අපි යන්නත් අර කැස් බෑව බැලුවෙන් පස්සේ මට මතක් වුණා දැන් මේ අර එකෙක් ඉන්නවා කැස් බෑවට ගිහිල්ලා දාන්න තුනටක් ගානේ. කොහෙද? කැස් බෑවට ගිහිල්ලා. අපේ එකකින් ඔය කැමරාව අල්ලන් ඉන්න එක කැස් බෑවට ගිහින් දාන්න තියෙනවා. මෙතනින් දැම්මා.